ලෝකයේම මහා බලගත් ත්‍රස්තවාදී සංවිධානයේ බිහිසුණුම නායක වේලුපිල්ලි ප්‍රභාකරන්ගේ නිල ඇඳුම ගලවන්නට තරම් බලසන්න පුද්ගලයෙකු ලෝකයේ බිහි වෙතැයි කිසිවෙකු සිතන්නට නැත. එවැනි ජගතෙක් කිසි දින බිහිවනු ඇතැයි ප්‍රභාකරන් සිහිනෙන්වත් සිතන්නට නැතුවා ඇත. එහෙත් සේනාධිනායක ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් අපේ රණවිරු දරුවෝ ඒ හපන්කම ප්‍රභාකරන්ගේ ඇඟට අත නොතබාම ඉටු කළහ. යුදමුක්ත කලාපයේ දිවිගලවාගෙන සිටි ප්‍රභාකරන් නිල ඇඳුම ගලවා දැන් සිවිල් පිට සාමාන්‍ය වැසියන්ට මුවා වී සිටින්නේය. ප්‍රභාකරන් විවිධ අවස්ථාවලට අඳින නිල ඇඳුම් 3ක් ඇතැයි කියති. කොටි පුල්ලි සහිත නිල ඇඳුම ඉන් ප්‍රධාන තැනක් ගනී. මෙම නිල ඇඳුම් වලට රෙදි තෝරා ඒවා මසා ඇත්තේ කිලිනොච්චියේවත් කොළඹදීවත් නොව විදෙස් රටවලදීය. ඒ සඳහා ඊටාම වටිනා රෙදි තෝරාගෙන ප්‍රභාකරන්ට එවන්නේ එතර සිටින කොටි නියෝජිතයන් විසිනි. යහපත් අරමුණක් කරා ගමනක් අරඹා කිසිම බලවේගයකට යට නොවි ඍජුව ක්‍රියා කරන රාජ්‍ය නායකත්වයක් යටතේ ත්‍රස්තවාදය මුළුමනින්ම උපුටා දමන්නට අරඹා ඇති මානුෂීය මෙහෙයුමේ නියැලී සිටින රණවිරුවන් පොදුකුඩු ඉරිප්පු යුද මුක්ත කලාපය පෙනිපෙනී සිටියේදී ජීවිත ආශාවෙන් ගැහි සිටින ප්‍රභාකරන් ප්‍රථම වතාවට ඔහුගේ නිල ඇඳුම ගලවා කැප් එක පසකින් තබා දැන් සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටී. අගනා ආහාර ඇසුරු කට්ටලයක් ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් අනිවැසියන් අතරත් ඔහුගේ කොටි සමාජිකයන් අතරත් කැපී පෙනුනේ ඔහුගේ නිල ඇඳුමිනි. අපේ රණවිරුවන්ගේ වෙඩි හඬ ඇසෙන මානයේ සිටින ඔහු නිල ඇඳුම ගලවා දැන් ජීවිතය බේරා ගැනීමේ අන්තිම සටනේ නියැලී සිටී. මේ නිල ඇඳුම ඇඳගෙන ජීවිත කීයක් නසන්නට නියෝග දෙන්නට ඇද්දැයි ප්‍රභාකරන්ටවත් මතකයක් නැත. කිසියම් විනාශකාරී කාර්යභාරයක නියැලෙන කොටි සමාජිකයා සිය අරමුණ ඉටුකොට වන්නේට ගොස් ඉතා ආඩම්බරයෙන් ඡායාරූපයකට පෙනී සිටින්නේද එම නිල ඇඳුමෙන් සැරසී සිටින ප්‍රභාකරන් සමගය. නිල ඇඳුමෙන් සැරසී තවදුරටත් නියෝග දෙන්නට ප්‍රභාකරන්ට දැන් අවස්ථාවක් නැත. ඔහුට දැන් හමුදා ආරක්ෂක වළල්ල දෙසින් දෙමළ භාෂාවෙන් ඇසෙන්නේ වහාම යටත් වෙනු යන්නයි. ප්‍රභාකරන්ට මේ අනට යටත් නොවී සිටීමට දැන් නම් කොහෙත්ම හයියක් නැත. අදත් විමසුම පිටපත මහින්ද අබේසුන්දරගේ.